Good morning, eh? Good morning. Dagani. Thank you. මොකවද මේ පැත්තේ? මේ ෆයිල් එක සයින් කරගෙන යන්න අයියාද? කොහොදියා? අයියේ මේ අර කේස් එක අපි ඇද්ද වැඩි නැද්ද? මොන කේස් එකද? ජගායියගේ නංගිගේ මර්ඩර් කේස් එක. ඒකද? ඔව් ඉතින්. අනේ මන්ද ඔයි ඒකට මොනව කරන්නද කියලා මටත් හිතාගන්න බෑ. ඒක තමයි. ඉතින් එහෙනම් මේක අතහැරලා දාමු. පිස්සුද බං? අපි කොහොම හරි අයියටයි නංගිටයි මේ වැඩේ කරපොංග නැති කරන්න ඕනේ. තරිඳු කියන පරයාව. හරි දැන් ඔබම කියපන් වෙන මොකක්ද මේකට අපි කරන්න කියලා? මගේ ඔලුවට මොකුත් දෙන්නේ නැහැ. උඹට මොකක් හරි අයිඩියා එකක් නැද්ද? එක සොලියුෂන් එකක් තියෙනවා. මොකද්ද? අපිට මේ ගේම් එක තනියම එන්න කරන්න අමාරුයි. ඔව් ඉතින්. මම දන්න සුපිරි වැඩක් ඉන්නවා. අපි උඩ වැඩේ බාර දෙමු. කවුද බං එච්චර වැඩ්ඩා? දංගොල්ලේ රොමාගේ පුතා. මොකක්? අර අවුරුදු දෙකකට කලින් පැපිලිවල බෝම්බ කේස් එකේදී නැති වුණේ ඌ නේද? ඔව්. ඌට හෙට හරි එන්න කියපන්. හරිද? මට දැන් පරක් වෙලා තියෙන්නේ. මන්ද යනවා හරි. හෙලෝ හිමා. කියන්නොක්කා. මේ මට පොඩි වැඩකට උඹෙන් උදව්වක් ඕනේ. මගෙන් ලොක්කට මොනවගේ උදව්වක්ද ඕනේ? මෙහා බංගු. ඔබට මතකද මීට අවුරුදු 6කට කලින් අපේ ජගා අයියාගේ නංගිගේ මර්ඩර් කේස් එක? ඔව් මට හොඳට මතකයි. ඔව්. හරිනේ නා. හෙට සෙට් වෙලා වැඩි ගැන කතා කරගමු. හරි අනිවා පුසායන මන් තිබ්බෑ. හෙලෝ රජියා. අරු හෙට උඹ හම්බෙන්නේ. හරිද? මට එන්න ඉඩයක් නැහැ පොඩි වැඩක් කටිලා. මේ ඌත් එක වැඩේ කතා කරගනි. වැඩේ වෙයි ඈ. හයිනේ. හරි. හෙලෝ බසා මට අද එන්න වෙන්නේ නැහැ. මේ මං ලවන් මෙවන්නම්. ඔයා ලවන් එක්ක කතා කරගන්න වැඩි. හරිද? හරි බසා හරි. හෙලෝ. කවුද මේ? කියපන්. මේ අහවංගු මේ මට අද එන්න වෙන්නේ නැහැ. හරිද? ඒ නිසා ඔබ පාක් එක ගාවට යම් බොස් ආයතන ඉන්නවා. වැඩි කතා කරගෙන ඉමුත් එක වැඩි කරයි. ආන්ටයි මට පොඩ්ඩක් එන්න පොඩි අදිසියක් කියලා එකයි. හරි නේද වැඩි කරගෙන ඉන්නේ. හරි බං හරි. මන් තියෙනවා. හරි.
දන්නවද මම මෙතෙන්ට එන්න කියපු හේතුව? ආශිකේ මිනි මරුව ගැන කියන්නනේ. නෑ. එහෙනම් මීට වඩා ලොකු දෙයක් කියන්න තියෙනවා උඹට. මොකක්ද? උඹ දැන් දන්නවද උඹේ තාත්තා මරුවේ කවුද කියලා? මම උඹට ඒ ගැන කියන්න. හැබැයි ඌ තමයි උඹේ ආදරෙත් නැති කරේ. කවුද අයියේ? තරිඳු. තරිඳු කියන්නේ කවුද? තරිඳු කියන්නේ මං එක්ක එකකට හිටපු ගෝලයා. ඌ අපේ ජගායියාගේ නංගිව. උඹේ තාත්තව. ඌ මං එක්ක එකට ඉඳලා ඌ තමයි ඒ ගේම දුන්නේ. ඒ කියන්නේ මගේ තාත්තා ප්ලෑන් කරලා මරපු එකක්ද මේ? ඔව් මේක ප්ලෑන් කරලා මරපු එකක්. මොකවත් කියන්නේ නැහැ. මොකවත් කියන්නේ නැහැ. ඔබ කැමතිද? මාත් එක්ක එකතු වෙලා ඔකට ගේමක් දෙන්න? මම කැමතියි. ඌට ගේමක් දෙන්න ඕන. ඔබ කියන විදිහට ඌ එහෙම දෙයක් කරා නම් දෙන්නේ ඔකට. ඕක ගැන ඉතර ඔක්කොම හොයලා ඕනේ. මට පැය 48ක් දීපන්. මරණ එකත් මරනවා. මරණ එකත් මරනවා. මම ඕක ගැන විස්තර ඔක්කොම හොයලා දෙන්න. ඒ ඕකට ගේමක් දෙන්න ඕනේ. මේ කරගත්තේ මෙසේ වැරද්දක් නෙමෙයි. මම ඕක මරණ එකක් මරනවා. මරණ එකක් මරනවා කොහොමද? ගැන ඉතර මට මොකද දීපා. හෙලෝ බොසා මම නම් ඔයා දන්න කියන කෙනෙක්. ඔයා කැමතිද අපිත් එක්ක එකතු වෙලා රජිතයට ගේමක් දෙන්න?
අඩේ මේක තමා රජිතයගෙන් පලිගන්න තියෙන හොඳම අවස්ථාව. මු කවුරුනත් කමන්නේ මුටම හා කියනවා. ගොලොක්ක කතා නැවතුනේ වාගේ. එනම් බසා අපි ඉක්මනට හම්බෙලා කතා කරමු ආ. අනිවා අපි හම්බෙලා කතා කරමු. එල්ලක් කිරි බසා එහෙනම් අපි තිබ්බා. හරි බං හරි. හලෝ ලොක්කා. හෙලෝ ලොක්කා මේ මට ඔයා හෙට හම්බෙන්න පුළුවන්ද? මොකද දන්නවද? රජ්ජිතලා නටනවා වැඩි. උන්ට දෙන්න ඕනේ ගේමක් ඉක්මනට. හරි හරි. බොමර්ගේ පොට් එකට වරෙන් එහෙනම්. බෑ බෑ ලොක්කා. මොකද මට සේෆ්ටි නෑ උතන. ඒ නිසා ඔයා එනවද අලගාව පාක් එකට? හරි හරි. හෙට මම එන්නම්කෝ. හරි එලකිරි හරි එලකිරි. එහෙනම් හෙට හරි එහෙනම් හෙට සෙප්ටෙම්බර් බොස්. හරි එලකිරි බයි. හරි හරි. මම හිතුවා
පාක් කරගෙන මාව බලන්නේ කියලා. හැබැයි මම හිතුවේ නෑ මෙච්චර ඉක්මනට හම්බ වෙයි කියලා. යකෝ මූ දැන් මාරවදන්කාරයෙක් වෙලානේ. කවුද මේ ඔබත් එක්කින් නිකනලා? ඈ කවුද යකෝ හිකනලා? ලවන් මට තියලා දාපන් බං. අප්පරයෝ ඔබ දන්නවා මම කවුද කියලා? ඔබ කවුරු නම් මට මොකද? යකෝ මම රොමාගේ පුතා ලවන්. ලවන් 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 තව හිත ඉඳ ඉන්න නැතුව ඕකට තියලා දාපන්. එකයි දෙකයි තුනයි. වන්නම වෙනවා. සුජා මොකද මේ වෙලාවේ කෝල් කරන්නේ? හෙලෝ 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 ලවන් නේ මට හෙට ඔයාව හම්බෙලා කතා කරන්න පුළුවන්ද? පුළුවන් අයියේ. හරි මම ඔබට ලොකේෂන් එක දාන්නම්. හරිද? හෙට 10 වෙද්දි එතනට වරින්. හරි මම එන්න. හැබැයි මොකටද මාව හම්බෙන්න ඕනේ? නෑ නෑ ඔයාට වැදගත් දෙයක් කියන්න තියෙනවා. ඒකට. හරි මම එන්නම්. හරි. මල්ලි මම උඹේ අයියා. කොහොමද එහෙම වෙන්නේ? මම මේ කියන කතාව අහපන්කෝ. ඔව් කියපන්. හෙලෝ මචං
උඹට දෙයක් කියන්න මම කතා කරේ. හැබැයි උඹ කලබල වෙන්න බෑ හොඳේ. හරි කියපන්කෝ. උඹ බං අර රොමාව දන්නවද? ඔව් අර බෝම්බ ගේන්සකින් මැරුණේ. අන්න එයා තමයි. හරි මේ උඹගේ තාත්තා රොමා කිව්වොත් උඹ පිළිගන්නවද? පිස්සුදෝ එහෙම වෙන්නේ කොහොමද? හරි. ඔබ පිළිගන්නේ නැහනේ. එහෙනම් මම උඹට WhatsApp එකට දානවා voice videos ටික. ඒක හොඳට බලපන්කො. මේ අඩේ එතකොට රෝමා කියන්නේ මගේ තාත්තද බං? උඹ එතකොට ලවන්නේ කියන්නේ මගේ මල්ලි වෙනවද? ඔව්. මේ මල්ලි ලවන් තමයි. අයියෝ අඩේ ඇයි බං රජිත මට මේවා හැංගුවේ? ඒ දන්නවද උඹට ඒක රජිත හැංගුවේ? මොකද රජිත තමා මේ තාත්තා මැරුවේ. අනේ බන්ද බං මට නම් මොකුත් තේරෙන්නේ නෑ බං. ඔව්. උඹ මේ දාන වීඩියෝ ටික හොඳට බලපන්කො. ඔබට එතකොට ඔක්කොම විශ්වාස කරන්න පුළුවන් වෙයි. ඒ කියන්නේ ඇයි ඒ? රජිතේ අපි ඔබනාට ඇන්ලුවා. ඔබ මල්ලි ආවොටින් අර රජිත කියන දෙයාලා මම අසරණෙක් මරලා දාන්න. පිස්සුද බං? ඌ රජිතට වඩා පජාත බල්ලෙක්. ඒකත් එහෙමනම් ඕන් දෙන්නම චුත කරලා දාමු. අනිවා මේ කතාවේ අවසාන ජවනිකාව මේක වෙන්න ඕනේ එහෙනම්. අයියේ මූ වගේම රජිතයන් මේ වගේම චුත කරලා දාමු. කියන්නේ නෑ බං. ඒක මේ විදිහට වෙලා ඉවරයි. මොකද්ද මුට කලේ? ඒ අඩෝ ඔක්කොම ඉවරයි බං. ඉතින් මගේ අයියානේ. පොලිසියෙන් බං?
මෙතනින් පැනගනි. ඔබ මම ගැන හිතන්න එපා. ඔබ දුවලා බේරියා. මොකද දෙන්නම දුවන්න හැදුවොත් දෙන්නම අහුවෙන්න ඉඩ තියෙනවා. හරියට පරිස්සමෙන්. මෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක්. දරුණු පාතාල කල්ලි නායක තරිදු කියන නැමැත්තාගේ ඝාතනයට සම්බන්ධව සැකපිට අත්අඩංගුවට ලවන් අමරසිංහ තැනැත්තා අද දහවල් නිදහස් කොට නිදහස් කරයි.